අද අපි කතා කරනු ලබන්නේ මේ මොහොතේදී පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ආසනවල ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවයි. ඉතින් රැඳෙන්න අපේ වීඩියෝ එකේ අවසාන තත්පරය දක්වා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ආසනයේ ජාතික ජනබලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 19433යි. ප්‍රතිශතයේ 41.65යි. සමගි ජනබලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 14083යි. ප්‍රතිශතයේ 30.19යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 4852යි. ප්‍රතිශතයේ 10.4යි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2997යි. ප්‍රතිශතයේ 6.42යි. ස්වාධීන කණ්ඩායම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 2831යි. ප්‍රතිශතයේ 6.07යි. මේ අනුව උඩුනුවර ආසනයේ ජයග්‍රහණය හිමි කරගන්නේ ජාතික ජනබලවේගය. මහනුවර දිස්ත්‍රික්කය තෙල්දෙණිය ආසනයේ ජාතික ජනබලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 15680යි. ප්‍රතිශතයේ 47.52යි. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 8762යි. ප්‍රතිශතයේ 26.56යි. සාර්ව ජන බලය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 2620යි. ප්‍රතිශතයේ 7.94යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 2588යි. ප්‍රතිශතයේ 7.84යි. එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 2345යි. ප්‍රතිශතයේ 7.1.1යි. මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ආසනය ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගයයි. මහනුවර දිස්ත්‍රික්කය නාවලපිටිය ආසනයේ ජාතික ජනබලවේගය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 31505යි. ප්‍රතිශතයේ 48.2යි. සමගි ජනබලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 12217යි. ප්‍රතිශතයේ 18.69යි. එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 11246යි. ප්‍රතිශතයේ 17.21යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 5407යි. ප්‍රතිශතයේ 8.27යි. ස්වාධීන කණ්ඩායම 1 ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 2981යි. ප්‍රතිශතයේ 4.56යි. මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනය ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගය. මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ආසනයේ ජාතික ජනබලවේගය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 30779. ප්‍රතිශතයේ 56.13යි. සමගි ජනබලවේගය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 15837යි. ප්‍රතිශතයේ 23.53යි. එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 4458යි. ප්‍රතිශතයේ 6.62යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 4395යි. ප්‍රතිශතයේ 6.53යි. ස්වාධීන කණ්ඩායම 1 ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 3837යි. ප්‍රතිශතයේ 5.7යි. මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ආසනය ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගය. මහනුවර දිස්ත්‍රික්කයේ පාත දුම්බර ආසනය ජාතික ජනබලවේගය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 29449. ප්‍රතිශතයේ 46.36යි. සමගි ජනබලවේගය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 18749. ප්‍රතිශතයේ 29.51යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 6753යි. ප්‍රතිශතයේ 10.63යි. එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 4633යි. ප්‍රතිශතයේ 7.29යි. ස්වාධීන කණ්ඩායම 1 ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 2944යි. ප්‍රතිශතයේ 4.63යි.
මියනෝ මහනුවර දිස්ත්‍රික්කයේ පහත දුම්බර ආසනයේ ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගය. මහනුවර දිස්ත්‍රික්කයේ හේවා 60 ආසනයේ ජාතික ජනබලවේගය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 21278. ප්‍රතිශතය සිට 41.99. සමගි ජනබලවේගය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 15449. ප්‍රතිශතය සිට 30.49. පොදුජන එක්සත් පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 4517යි. ප්‍රතිශතය සිට 8.91. එක්සත් ජාතික පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 3877යි. ප්‍රතිශතය සිට 7.65. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 3554යි. ප්‍රතිශතය සිට 7.01. මෙයano මහනුවර දිස්ත්‍රික්කයේ හේවා 60 ආසනයේ ජයග්‍රහණය කරන්නේ මේ මොහොතේදී පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ජාතික ජනබලවේගය. මහනුවර දිස්ත්‍රික්කයේ ඉතිරි ආසනවල මේ මොහොතේදී පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ලැබිය හැකි ප්‍රතිඵල අපි ඉදිරි වීඩියෝ තුළ රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයද අපි ඉදිරි වීඩියෝ තුලින් රැගෙනීමට සූදානම්. අපේ වීඩියෝ එකක් දාපු සැනින්ම බලා ගැනීමට නම් අපගේ channel එක subscribe කර bell icon එක click කර තබා ගන්න.